බඳිනිය ලක්බිම ඉතිහාසයේ නම රැඳු සියනෑ මව ඉතිහාසයේ නම රැඳු සියනෑ මව රජවරු සිටුවරු පඬිවරු රැඳි පුරවර ප්‍රෞඩ නිජබිමයි අපේ ගම්පහ නගරය ප්‍රෞඩ නිජබිමයි අපේ ගම්පහ නගරය ශ්‍රී ලංකා විරුවෝ ලංකා ශ්‍රී ලංකා විරුවෝ ගැයුමට වැයුමට රැඟුමට හපනුන් කැලත් මූර්ති නූර්ති ගද්‍ය පද්‍ය රසගුලක් ඉතිහාසයේ ශ්‍රී ලක තුල අභිමනක් සියනෑවේ අපි ලොවටම වෙමු මිතු කැලක් අපි ලොවටම වෙමු මිතු කැලක් ලංකා ලංකා ශ්‍රී ලංකා විරුවෝ ලංකා ලංකා ශ්‍රී ලංකා විරුවෝ සිරිය රැඳු ක්‍රීඩාවේ නම රැඳු සුරපුර අසිරිය රැඳු ක්‍රීඩාවේ නම රැඳු කවි කිවිදියෝ මන බැඳු කලාලොවට පොදි ගැන්වූ අපි කලාලොවට පොදි ගැන්වූ විශේෂයෙන් ගම්පහ විශේෂ කටයුත්තක් කරනවා සංගීත වේදින් එකතු වෙලා මම අද කටයුත්තට ආවා මම විශේෂයෙන් මමත් ඒ ස්ථානයේ ඉන්නවා මේ කටයුත්ත ඇවිල්ලා ගම්පහ මියුසික් ෆැමිලි කියලා තමයි මේකට විශේෂයෙන් මේකට මේ නම යෝජනා කරපු පුද්ගලයා දැන් මාත් එක්ක ඉන්න විශේෂයෙන් ඩෙන්සිල් ලුගේගොඩ කියන්නේ ගම්පහට ආලෝකයක් විශේෂයෙන් ගම්පහට අවශ්‍ය කෙනෙක් ඒ අවශ්‍ය කෙනෙක්ට ඩෙන්සිල් අයියේ ඔයාලට මොකද්ද කියන්න පුළුවන් අද මේ සුහර්ද හමු එක්ක මේක දකින්න විදිය මට කියන්න මොකද්ද මේක ගැන කියන්න පුළුවන් කියලා ඉස්සලම කියන්නම්කො ලංකාවේ සතර දිග්භාගයේ සංගීතකරුවන් ඉන්නවනේ. හලාවත වෙන්නප්පුව එතකොට පුත්තලම ඉඳලා මොරටු කලාපය ඡායල කඳාන ඔය වටපිටාව සංගීතපුරේ මූදුකරේ ගොඩක් නම්ගත් අය හිටියට සංගීතකරුවන් වැඩියෙන්ම බිහි වෙච්ච සේනාපුරවරේ අභිමානයක් වෙනම තියෙනවා. අර මම කලින් මුලින් කිව්ව සංගීතකරුවන්ටත් පවා නෑදෑකම තියෙන්නේ මේ ගම්පහත් එක්කයි. ඕනම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක මේ වන විට ගම්පහ කෙනෙක් ඉන්නවම තමයි. ඉතින් ගම්පහින් බිහි වෙච්ච නම් දරාපු ආදරණීය ප්‍රවීණ කලාකරුවෝ ගොන්නක් ඉන්නවා. ඒ එකක් අනිත් පැත්තෙන් ඔය කොහේ සංගීත බලමුළු තිබුණත් මේ අද පටන් ගන්නවා ගම්පහ මියුසික් ෆෑම් කියලා එකතුවක්. මේ වගේ එකතුවක් පටන් ගන්නේ පළවෙනි වතාවට.
නගරයක් කේන්ද්‍ර කරගෙන ගම්පහට වටපිටාවට සියනෑවට නෑකම් කියන සියනෑවේ නෑයෝ කියන තීම් එකෙන් මියුසික් ෆෑම් ගම්පා මියුසික් ෆෑම් එකෙන් අපි අනාගතයේ ලොකු වැඩපිළිවෙලකට යන්න හදනවා. අද එකතු වුණේ පළවෙනි වතාවට නිලධාරී මණ්ඩලයක් මෙතන නෑ. සංවිධායක කමිටුවක් විතරයි ඉන්නේ. හැමදේම තීරණය කරන්නේ එකඟතාවයේ එකිනෙකා කතා කරලා. හැබැයි පොදුවේ මේ කරන්න යන දේ හැමදෙනාගෙන්ම අහනවා. අහලා තමයි අවසානයේ එක ක්‍රියාත්මක වෙන්නේ. ඉදිරියේක දැක බලා ගන්න පුළුවන්. අනික අපි හැමෝම දුකට, කරදරයට, වේදනාවට පත් වෙන අවස්ථා තියෙනවා. ඒ වෙලාවේ ලං වෙන්න උදව් කරන්න හයියට ඉන්න මේගොල්ලෝ හැමදාම ඉස්සරහට එයි. අඩුම වශයෙන් මලගෙදරට හරි එකතු වෙන්න පළවෙනි අත්දැකීම ලබන්න හරි මේ වගේ අඳුනා ගැනීමක් වීම ගැන මම ලොකු සතුටක් දරනවා. ශ්‍රීකාන්ත වීරක්කොඩි කියන්නේ ඒ කාලේ සින්දු කියන වෑයම් කරලා එක්තරා දුරක් ගමන් කරලා ශ්‍රී මාමා වෙලා පුංචි දරුවන් එක්ක හිටිය එක්තරා ආකාරයක ආදරණීය කලාකරුවෙක්. ඔහුට පුළුවන්කම ලැබෙනවා මේ හැමදෙනාම ගම්පහ මැදි කරගෙන ගම්පහ නගරය එකතු කරගෙන ගම්පහ මියුසික් ෆෑම් කියන කුලකය නැත්තම් සංගීත පවුල එකතු කරලා එක තැනකට ගෙනවෙත් තබන්න. අද මේ නැදගමුව කොටගොඩ ආසන්නේ සුන්දර වටපිටාවක නිවසක අපි රැස් වුණා. උදේ ඉඳන් කතා බහ කළා. අපි කමිටි එකක් පත් කරගත්තා. සභාපති ලේකම් භාණ්ඩාකාරික නෙවෙයි සංවිධායක කමිටුවක් හැටියට. ඒගොල්ලන්ගෙන් පස්සේ අපි තීන්දුව අරගෙන ඉදිරිය අපි ලොකු ගමනක් යන්න හදනවා. සංගීත ගමනට ආදරය කරන සංගීතයේ එක්ක හුස්ම ගන්න පිරිවර නෑදෑය වෙන්නේ අද ඉඳලා ගම්පහ මියුසික් ෆෑම් ඉස්සරහට යනවා. ඔක තමයි මේකේ ආන්තර්ගතය. ස්තුතියි. මම මේ කතා කළේ SNC Creation YouTube channel එක වෙනුවෙන්. මම ඩෙන්සිල් වොයිස් ඩෙන්සිල් නුගේගොඩ. අවශ්‍ය කෙනෙක් ගම්පහ හිටිය කෙනෙක් මෙම සංගීත ලෝකෙට තමන් විතරක් නෙවෙයි තමන්ගේ මුළු පවුලම දායාද කරපු කෙනෙක්. සංගීතය අද මේ විශේෂ හමුව සංගීත හමුව මේ කියන්නේ ගම්පහ මියුසික් ෆෑම් ගම්පහ මියුසික් ෆැමිලි එක ගැන ඔයාලට මොකක්ද කියන්න පුළුවන් අද මේ ඇවිල්ලා අපි මේ කරපු වැඩේ? ඇත්තටම 1967 තමයි මං ගම්පහ නගරයට මම ආවේ අපේ පවුල. ඊට පස්සේ 1980 දී තමයි මම සංගීත ශාස්ත්‍රයට A level කරලා මේවට සම්බන්ධ වෙන්නේ. එතකොට රෝහන් ජයවර්ධනත් එක්ක තමයි මම ඉස්සලම බෑන්ඩ් එකක් පටන් ගන්නෙ. එදා ඉඳලා අද වෙනතෙක් සංගීත් වික්‍රමසිංහ කියන නම මේ සංගීතය වෙනුවෙන්ම ජීවිතය කැප කරපු නිසා මගේ නම රසිකයින් දැනගත්තා. ඉතින් අපේ ශ්‍රීකාන්ත මල්ලිගේ මේ සංකල්පයක් අනුව මේ අද පටන් ගත්ත වැඩේදී හරිම සන්තෝසයි. 100කට අධික මේ සංගීත ශිල්පීන් ප්‍රමාණයක් ගම්පහින් බිහිවුණු හැමෝම එකතු වෙලා අපි අද මේ පැවැත්වූ මේ ප්‍රිය සංഭാෂණය ඇත්තටම අතිසාර්ථකයි. ඒක නිසා අපි මෙතනින් තවත් ඉදිරියට මේක නොකඩවා ගෙනියන්න තමයි අපි බලාපොරොත්තු මම යම් කිසි තැනක ඉන්නවා නම් මෙතන ඉන්න හැම කෙනෙක්ම මට උදව් වෙලා තියෙනවා. ඒ නිසා ඉස්සෙල්ලාම වඳිනවා මම හැමෝටම. ඔයගොල්ලෝ නිසා තමයි මම ජනප්‍රිය වෙලා තියෙනවා නම් තියෙන්නේ. ඒනොත් මුලින්ම
ප්‍රියන්ත මහත්මයා ඇවිල්ලා ඉන්නව දන්නේ උද්දල්බඩ ප්‍රියන්ත මහත්මයා. ඒ තමයි මා මුලින්ම සංගීත කණ්ඩායම් වලට යොමු කරපු සංගීතඥයා. මුලින්ම මට ගිටාර් එකේ C කෝඩ් එක D කෝඩ් එක ගිටාර් එකක් අල්ලන්න කියලා දුන්නේ උද්දල්බඩ ප්‍රියන්ත මහත්මයා. ඔබතුමාට ගොඩක් ස්තුතියි. ඊගාවට සුනිල් අයියා වැඩක් නැහැ කියලා කතා කරන්න බෑ මට. ස්දිය කරන් කතා කරමු. ජීවිතේ තනිකමක් නැහැ. ලොකු හයියක්. ඇත්තටම මෙතන මේ රට ඇතුලේ සංගීත කෙනෙක් කියන්න ඕනේ. සංගීත සමහර දවස්වල සේන්දස් කියන සංගීත කෙනෙක් ඇතුලේ සිද්ධ කියලා තියෙනවා. ඒක පෙරමතක. ඉතින් කිසිම දුන්නටුවා ඒ අතරේ එක මතක් කරන්න ඕනේ. උඹ වික්‍රමසිංහ යහගියාවලිය කියන තනිතරාරි මම කියවන බලාපොරොත්තු වෙනවා. එයා දුකින් ඉන්නේ සම්පූර්ණ කතාව මම කිව්වේ නැහැ කියලා. විශේෂයෙන් අද දවසේ මේ වැඩේට මූලික වුණ ඒ කියන්නේ මේ වැඩේට දරදී ඇද්ද කට්ටකාපු තව කෙනෙක් තමයි අනුජ ප්‍රියකීර්ති කියන විශේෂයෙන් මාරිම්බා සංගීත ගන්න කතා කරොත් අපිට අනුජව කොහොමවත්ම අමතක වෙන්නේ නැහැ. අනුජ විශේෂ කැපවීමක් කියනවා මේ ගම්පහ මියුසික් ෆැමිලි එක වෙනුවෙන් කළා. අනුජ කියන්න ඕන අද මේ ෆැමිලි එක අපි ඇවිල්ලා හම්බෙලා අද මේ කතා කරපු දේවල්ත් අපි කවුදෙත් එක මොකක්ද අපි ඉදිරියට තව කරන්නේ අද ගැන පොඩි වචනයක් කියන්න. ඇත්තටම කියනවා නම් ඇත්තටම මේක ඇත්තටම මේක පළවෙනි හමුව පමණයි. මේකෙන් පස්සේ ඇත්තටම මම හිතන්නේ කරන්න වැඩ ගොඩාක් තියෙනවා කරන්න. අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේක විතරක් නෙමෙයි. මේක අපි බලාපොරොත්තු වෙන්නේ මේක ඇත්තටම මුළු ගම්පහටම සෙතක් වෙන්න. ගම්පහටම හොඳක් වෙන්න. අපි ඉන්න සියලු මියුසිෂියන්ස්ලා එකතු කරලා මේකේ ඇත්තටම අද හරිම සාර්ථකයි. මේ වැඩේ අපි බලමු ඉස්සරහට මොන විදිහෙන්ද යන්නේ කියලා. අපි මේක සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම හොඳ දෙයක් වෙයි. ස්තුතියි. අද මේ අප වැඩේ විශේෂ පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයාව අමතක කරන්න බෑ. විශේෂ ගම්පහ සංගීතය කණ්ඩායම් සංගීතය සහ කණ්ඩායම් සංගීතය ගැන කතා කරලා 80 දශකයේ ඉඳලා මේ ගම්පහ සංගීත අරටුවේ එක පැතිකඩක් කිව්වොත් හොඳයි. ඕගොල්ලෝ කවුරුත් දන්න ආනන්ද වෛද්‍යසේකර සංගීත අධ්‍යක්ෂකවරයෙක් ගුරුවරයෙක්. ආනන්දේ මොකක්ද අද මේ එකමුතුව මේ මියුසික් ගම්පහ මියුසික් ෆෑම් එක. ඔයා මේකේ සෑහෙන චරිතයක්. ඔයා සෑහෙන පැතිකඩක් මේකේ කරලා තියෙන. අන්න මොකද්ද මේ ගැන මට කියන්න පුළුවන් මොකද්ද මේ අද එකමුතුව සහ මේකෙන් ඉස්සරහට වෙන්නේ අද මෙතන සිදු වුණ දේ. සුසන්ත මල්ලියෝ ඉස්සලම ස්තුතියි මේ මල්ලි මේ වගේ අපේ හැමෝගෙම සහෘදයන්ගේ මේ වගේ වොයිස් කට් එකක් ඉස්සලම ස්තුතියි වෙනවා. මේකේ අරමුණ කොහොමද කියලා මට හිතන්න. නමුත් ශ්‍රීකාන්ත වීරපති කියන නිර්මාණය මේක පටන් ගන්න ආනන්දයි අපි මෙහෙම දෙයක් කරනවා අයියා කැමතිද කියලා. කිව්වහම මම සුසන්ත මල්ලි ඒකට හෙලා කැමතිද මොකද හේතුව මම හරි ආසයි. අද දැක්කා ඔයා මේ දවසේ මගේ ඔයාගේ හැමෝගම පැරණි මිතුරන් වසර 40කට පෙර දස 4කට පෙර අපේ මිතුරන් හම්බුනාම අපි වෙන පොඩි ළමයි ඒකට මම හරි ආසයි. ඒකට හරි මම කැමතියි. ඇත්තම මල්ලි දුටි උත්තරී ඔයා කියන්න මොන කෙනෙක්ද? ඒක මම හිතනවා සුසන්ත මල්ලිත් බොහොම සතුටුයි කියලා ඔයාත් සෑහෙන බැහැලා වැඩ ටිකක් කළා. එතකොට මගේ උඩින් උඩ ගැටලා සංගීත මහලක්ෂණයන් කලන්ත අනුජ ශාන් ඔයා මොම එකහ වෙලා 100කට සලකන්න 100කට සලකන්න අපි ගොඩාක් වැඩ කළා. 100 නාම සමහරක් අය මුදල් මතක නෑ මම වල හඳුරන්නේ නමුත් ආනන්දයේ කොහොමද ආනන්දයේ කොහොමද හැමෝම ඇවිල්ලා අහනකොට ඒ සතුට මල්ලි අපි ලබන්නේ පොඩි ළමයි කොහොමද කියලා මම කියන්නේ. හොඳයි අද විශේෂයෙන්ම අද මේ සිද්ධියේදී මේ සිද්ධියේ බර 3න් 2ක් කරටගත්ත පුද්ගලයෙක් ඉන්නවා. මෙයා ගැන කියම යුතුයි. හැබැයි ලංකාවේ කාලයක් හිටියේ නෑ. විදේශගත වෙනදලා ගම්පහ සංගීතයේ එක්ක ලොකු බැඳීමක් තිබ්බ කෙනෙක්. 89 දශකේ විශේෂ ගීත කීපයක් ගායනා කළා. හොඳයි මම දැන් නම කියන්නේ මේ තමයි යොමාල් සංජීව. යොමාල් සංජීව කියවට හරියන්නේ නැහැ. යොමාල් අපි ඉස්සලා වගේ පොඩි ගීතකින් පටන් ගමු. අපේ ගීතයක් අයබවා මధు බඳුනේ මధු පුරවා මාරැඳුනේ මේ අවන්හලේ කඳුලට දැසේ සැනසුම වේවි මధుවිත මාගේ ලොවේ මధు බඳුනේ. ඊට පස්සේ ඒකත් එක්කම ජනප්‍රිය වුණා ගොඩාක් දුරට සුවඳ රෝස මලක් දෝයා
කියන්න මට සුවඳ විහිදලා හිනෙහි බලලා නොදුටා යනවා මාදිහා උපුල්නුවන් සලා. හොඳයි යුමාන් සජිය යන්නක මට අද දවස ගැන මොකක්ද ඔයාගේ අදහස කියලා වගේ වටිනා අදහසක් කියන්න ඔබ දවසක්. ඇත්තටම අද මේ මනුස්සකම රජ කරපු දවසක්. මනුස්සකම. ඒ කියන්නේ අපි මේ හැමදේම කරන්නේ මනුස්සකමට. මොකද අපිට මේ ලෝකෙ කිසිම දෙයක් ගෙනියන්න බෑ. අපිට පුළුවන් මනුස්සෙන්ට දෙන්න මිනිසුන්ට උදව් කරන්න. ඒක තමයි මම මේ ගොඩක් මේ ශ්‍රීකාන්ත මට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් හදන මේ සංගීතය කියන අපේ 80 90 දශකයේ අපේ කලාකරු ඔක්කොම එකතු වෙලා ගෲප් එකක් හදනවා. මම කොහරි මචං මට පුළුවන් සපෝට් එක මන් දෙන්නම්. ඊට පස්සේ 20ක් 25ක් සෙට් වෙන්න කියලා කිව්වා. ඒක මං කිව්වා ගේත් දෙන්න, උන්ට කෑමක් දෙන්න. මගේ යාළුවෝ ඔක්කොම මේගොල්ලෝ ඔක්කොම මට බෑක් කරලා තිනවා. මතු බඳුනේ ඉස්සපටියත් එක්ක. ඉතින් මම මෙයාලට උදව් කරන්න කිව්වට පස්සේ මේගොල්ලෝ මට කිව්වා මේ දැන් ශ්‍රීකාන්ත මට හැමතිස්සෙම කෝල් කරගෙන මචං දැන් මචං 20ක් ඉන්නවා 25ක් ඉන්නවා 30ක් ඉන්නවා 50ක් ඉන්නවා 75ක් ඉන්නවා. ඊට පස්සේ මම කිව්වා මචං 100ක් ගණන් තියාගනි 100කට මම කෑම ඔක්කොම සප්ලයි කරන්නම්. මට පුළුවන් හැම උදව්වම මම කරන්නම් කියලා කිව්වා. ඉතින් එහෙම තමයි මේක මේ ඕගනයිස්ලා දැන් මේක ලොකු වෙඩින් එකක් වගේ වුණා අන්තිමට. ඉතින් මට හරි සන්තෝෂයි මගේ මේ මිතුලට මේ ඔක්කොම ඇවිල්ලා කලාකරු 80 90 දශකේ ගීතයක් ගායනා කරලා සතුටු වෙලා මේ විශ්ව භාෂාව කතා කරන අපේ කොල්ලෝ මේක මට හිතා ගන්නත් බෑ. ඒ ආපු ඔක්කොටම ගොඩාක් ස්තුතියි. ගම්පා සංගීත ක්ෂේත්‍රයේ අප්‍රාචීන සංගීත කණ්ඩායමේ නියමුව. ඒ වගේම ඊට බාහිරව සෑහෙන සංගීත කටයුතු සහභාගී වෙන ලලන්ද මට කියන්නකෝ අද මේ හමුවෙච්ච හමුවීම සහ අපි මේ තීම හදාගත්ත මේ දේ ගැන ඔයාලට මට වචනයක් කියන්න මොකද්ද අපි ඉදිරියට ගන්න සහ ඊළඟට මොකද්ද වෙන්නේ? එතනම මල්ලි දැනට නම් අදින් මෙතනින් ඉවරයි. මං හිතන්නේ මේක නවත්තන්න බෑ කාටවත්. මේක යනවා දිගටම. දිගටම යනවා කියන්නේ මේක මහා පෙරලියක් ගම්පහට. එහෙම සීන්නක් තියෙන්නේ. අද වැඩේ නම් 100% success. That's all. මේ වැඩේට බොහොම උනන්දු වෙලා වැඩෙන් කරපෙන්නේ ශාන් ගුණවර්ධන. ශාන් ගුණවර්ධන මොකද්ද කියන්න පුළුවන් අද මේ හම්වෙච්ච සෝද හමුව මේ පැමිණීම ගැන ඔයාලට මොනවද කියන්නේ? ඇත්තටම මෙහෙමයි මේක ශ්‍රීකාන්තගේ සංකල්පයක් උඩ මමත් අපි දෙන කතාවත්යක් ඒකට සංගීත වික්‍රමසිංහ එතකොට ඒකම අපේ අනූජ ආනන්ද වෛශ්‍යකර අපේ මාලන් අපි මේ කට්ටිය එක්කවිලා මේ ඇත්තට මේක කරන්න ඕන කියලා ලොකු අධිෂ්ඨානයක් අරගෙන මේ අපි මේ වැඩේ සාර්ථකයි. සාර්ථකයි මෙහෙම කට්ටිය එක්කව ගන්න ලොකු බාධක තිබුණා. යම් කතිකාවල් තිබුණා. ඉතින් ඒවත් ඔක්කොම මැඩපවත්වගෙන අපි ඇවිල්ලා අද මම හිතන සාර්ථකයි ආපු හැම කෙනාම ගොඩක් මේ සතුටුනා මේ මේකට මේ සහභාගී වෙච්ච හේතුව අපි මෙහෙම දැක් වෙයිද කියන තැන ඒගොල්ලෝ හිටියා. නමුත් මේක මම හිතන්නේ ලංකාවට පූර්වාදර්ශයක් වෙයි මේ ඇත්ත වශයෙන්ම මේක මේ ගිය මට්ටමට මේක ඇත්තටම පූර්වාදර්ශයක් වගේ හේතුව තවත් අයට සම්බන්ධ වෙලා මේක ලොකු ගමනක් යන්න පුළුවන් කියලා මම හිතනවා. සුවන්ත බොහොම ස්තුතියි මේ මාව සම්මානකටත් මේ එකත් ගාව. ඇත්තටම අද ගම්පා සංගීත කණ්ඩායම් සහ අපේ වාදක වාදක එකතුවේ ප්‍රධානත්ව පුද්ගලයා ශ්‍රීකාන්ත වීරක්කොඩි. ඕගොල්ලෝ දන්නවා ගම්පා සංගීත කෙනෙකුත් ශ්‍රීකාන්ත නම් සංගීත තමයි මම හිතන්නේ සෑහෙන ගීත ප්‍රමාණයක් කියලා දෙනවා. මේකේ නියමුවා වෙන්නේ ශ්‍රීකාන්ත වීරක්කොඩි. ශ්‍රීකාන්ත මට කියන්නකෝ අද වෙච්ච දේ ගැන අපි ඉදිරියට කරන්නේ අද සාර්ථකත්වය ගැන මට පොඩි වචන කීපයක් කියන්න මේක. ඇත්තටම මියුසික් ෆෑම් එතකට මියුසික් ෆැමිලි ගම්පහ. ඉතින් අපි මේකේ ගම්පහ සියනෑවේ කලාකරුවන් තමයි එකතු කරේ. ඉතින් අපිට එකතු කරන්න හම්බ වුණා 155ක්. 155න් අද දවසේ අපිට සම්බන්ධ වුණා 102ක්. 102ක් එක තමයි ප්ලේයර්ස්ලා, සිංගර්ස්ලා, එනවුසර්ස්ලා, සවුන්ඩ් ඉන්ජිනියර්ස්ලා. ඉතින් ඒ ඔක්කොම ඉතින් සන්තෝෂයි. ඉතින් හොඳට ගියා. ඉතින් මේක යොමාල්ගේ ගෙදර යොමාල් කණ්ඩ දුන්න අපි ප්ලෑන් කරා සියල්ලම ආවා. සතුටටපත් වුණා. ඉතින් අපි අද දවසේ ඉඳලා ඉදිරියට අරයි යනවා මේ ගම්පහ මියුසික් ෆෑම් ගෲප් එක. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා විශාල අපේ කලාකරුවන්ට සේවයක්, මොනවා හරි සුබසාධක කටයුත්තක්, ඊට පස්සේ කොන්සර්ට්, ඒ වගේ සුවිශාල වැඩ කොටසක් අප අද දවසේ ආරම්භ කළා. ඉතින් අද දවස අපි යොදාගත්තේ සියල්ල අරගෙන මෙතෙන්ට ඇවිල්ලා මූණට මූණ තියලා සතුටටපත් කිරීම, එකිනෙක අඳුනා ගැනීම. ඉතින් ඒක කරගත්තා. අපි ඊළඟ ස්ටෙප් එක හොඳටම තියෙනවා. තෑන්ක් යූ ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තුතියි.